හයි 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 කිව්වට මම නැද්ද දෙවියනේ නෑ මම ඉන්නවා මං ඔයගොල්ලන්ට මම ඉස්සරහට පෙන්නන්නම්කෝ අපි යමුකෝ ඉස්සරහලා හරි මං කියන්නම් 12ත් පහු වෙලා මම තමයි මුලින්ම එළියට පැස්සේ මගේ සතියේ ඇකඩමික් ස්ට්‍රෙස් එක රිලීස් කරගන්නවා කියලා චුටි වැකේෂන් එකක් මම සෝලෝ ගිහිල්ලා බට් මගේ යාළුවා මට තනියම යන්න දුන්නේ නැහැ එයාටත් එන්න ඕනි වුණා කොහොම හරි මම ඉතින් එයාවත් එක්කගෙන දැන් යනවා අපි දෙන්නම ටුක් ටුක් එකක ඩෙස්ටිනේෂන් එකට ගිහිල්ලාම කියන්නම් අපි කොහෙටද ආවේ කියලා එනිවේ මේ තියෙන මගේ බ්‍රෙක්ෆාස්ට් එකයි ලන්ච් එකයි දෙකම මං කියවනේ මගේ යාළුවව ලෑස්ති කරගන්න ගොඩක් වෙලා ගියා කියලා ඒ නිසා උදේට කන්නත් නැහැ දවල්ට කන්නත් නැහැ බුදු සරණයි දෙවි පීඨයි කියලා ඔන්න කොත්මලේ චොක්ලට් මිල්ක් එකක් පිපි මම යනවා හරිද යනවා කියන්නේ මම හුදේ පීරගෙන හිටපු කොණ්ඩේ තියෙනවනේ අපරාධ කියන්න ඕනේ මේක යනකොට කක්කෝඩයක් වගේ වෙලා මොකක්ද අප්පා මේක මට තේරෙන්නේ නැහැ මම මොකද්ද මගේ කොණ්ඩේට කරන්න කියලා මේක කොච්චර පීරුවත් හරියන්නේ නැහැ මේක තනිකරම කක්කෝඩයක් වගේ මං ගිහලා එතනින් බයිනකොට ඕකේ ඔන්න ඉතින් දැන් අපි ආවා අපේ ඩෙස්ටිනේෂන් එකට ළමයි මේක ඇවිදilla මගේ බකට් ලිස්ට් එකේ තිබ්බ දෙයක් කොහොම හරි අපි දෙන්න ආව ඩෙස්ටිනේෂන් එකට මේක ඇවිදilla තියෙන්නේ කැලණියේ මේකේ නම මානෙලවත්ත ටෙම්පල් මේක තායි ටෙම්පල් එකක් කොහොම හරි ටුක් එකෙන් බෑලා අපි දෙන්න දැන් මේ ඇතුළට යන ගමන් තමයි ඉන්නේ ඔව් පොඩක් මට මගේ යාළුවෝ පෙන්නන්න බැරි වුණානේ ඔහොම ඉන්න මෝඩ් ඇක්ෂන්ස් එකත් පෙන්නන්න 3 2 1 here you go මේ ඉන්නේ දැක්කනේ මෙයාත් එක තමයි ආවේ. ඉතින් ඔයාලා දන්නවනේ මෙයා කවුද කියලා මෙයා තමයි මගේ හැම vlog එකකම වගේ ඉන්නේ. anyway අපි ඇවිදගෙන යන පාරේ අතරමැදදී මෙයා දැක්කා ඈත තියාම මෙයා කැමතිම සත්තු జాතියක් බත් මම අකමැතිම සත්තු జాතියක්. මම දන්නේ මං එයාට අකමැති කියන්න. එයාලගේ අන් තියෙනවනේ මං එයාට කැමති නෑ. කොහොම හරි දැන් මේ මෙයාත් එක්ක යන ගමන් තමයි ඉන්නේ ඒගොල්ලෝම බලන්න. ඒගොල්ලෝම කියන්නේ ඒගොල්ලෝ ප්ලාස්ටික් හරිද මෙයාට මේ ප්ලාස්ටික් සත්තු ටිකක් බලන් තමයි යන්න ඕනි කිව්වේ කොහොම හරි ලොකු කන්දක් නැගගෙන පාර දිගේ ඇවිදගෙන හැතැක්මක් දුර ගමනකින් පස්සේ අපි දෙන්න යනවා කොහෙටද යන්නේ මෙන්න මෙතෙන්ට තමයි ආවේ මේ ප්ලාස්ටික් මෝරංචුව බලන්න මෙයා දැන් ඕල්මෝස්ට් රැකවට් මේ මෝ ටික දැකලා ගෙදර අරන් යන්න ඕනෙලු ඉන්න ඕනෙලු යන්න බෑලු මෙතනම ගත්ත ෆොටෝස් මිලියන ගාණක් 100 ගාණක් මෝ ටික බදාගෙන පුළුවන් නම් මෙයා මෙතන හිටපු තඩි ප්ලාස්ටික් මෝ ටිකත් බදා ගන්නවා හරිද කොහොම හරි දැන් මෙයාත් එක්ක මෙතන හිටියා පැය ගාණක් මෝ ටිකත් එක්ක බොහොම අමාරුවෙන් මේ පේනවනේ ඉන්න බෑ එක විදිහකට එක මූ එක්ක උස්සගෙන අනේ මෙයා වෝන් එක ගානන්න ගත්තාම සැප කොහොම හරි මේ මිනිස්සයා බොහොම අමාරුවෙන් මම මෙතනින් ඇතගෙන ආවා යන්න දැන් මේ යන ගමන් තමයි ඉන්නේ අපි දෙන්න මෙතන තියෙන attractions ටික බලන්න. ඒ කියන්නේ main points ටිකක් තියෙනවනේ. දැන් යන්නේ ඒ points ටික බලන්න. කොහොමරි මෙයා දැන් මේ කියව යන්නේ යාට තවත් අර මෝ ටික ගාව ඉන්න ඕනි කියලා මන් දන්නේ නැහැ. යාට මෝත් එක්ක තියෙන සම්බන්ධය කියන්න. මම මෝන්ට කැමති නැහැ. හරි. ඒක වෙනම කතාවක්. මෝන්ට කැමති නැහැ කියන එක නේද? කවුරු කොහොම මොනක්වත් මම මෝන්ට කැමති නැහැ. කැමති නැහැ. හරි. ඒක වැඩක් නැහැ. දැන් යන්කෝ. අද ඇවිදilla මාල්ම ලස්සන ඩේ එකක්. මෙතන සෙනගත් ගොඩක් නැහැ. සෝ වෙදර් එක ගැන කියනවා නම් චුට්ටක් විතර වහින වෙදර් එකක් තිබ්බේ. හැබැයි වැස්සේ නැහැ. වැස්ස නැති වුණාට අවුවත් නැහැ. ඒ නිසා මාල්ම කෝසි බ්ලූමි කියුට් වෙදර් එකක් තිබ්බේ. මං එන්න ආසාවෙන්ම හිටපු ෆස්ට්ම ප්ලේස් එකට ආවා. මම මෙතෙන්ට ආස මෙතන තියෙන ෆයිබ් එකට ප්ලස් මෙතන තියෙන කලර්ස් වලට. ඒක කියන්න තේරෙන්නේ නැහැ මාරම රොයල් ලුක් එකක් තමයි මෙතන මට නම් ෆීල් උනේ හරිද මම මාරම ආසයි එහෙනම් අපි ඇතුළේ ගිහින් බලමුකෝ मन लागे ते अख ना लागे හරි කොහොම හරි ඔන්න දැන් ඇතුළට ආවා ඩෝ එකකින් ඇතුළට ගියාම ඒක ඇතුළත් මාරම ලස්සනයි හරිද මාරම කියුට් අනේ මම දැන් ගොඩක් පාරක් කිව්වා මාරම කියුට් කියලා oh my god මෙන්න මෙතන මට හොඳටම කේන්තිකින් ඉන්නේ හරිද ඔන්න උතන එන්ට්‍රන්ස් එක ගාව කට්ටියක් ඉන්නවා දැන් පැය ගානක් තිස්සේ වෙලේ ඉඳන් යන්නේ නැහැ මම දැන් ඔය ස්ටෙයාර් කේස් එකෙන් උඩට ඇවිදගෙන යන TikTok වීඩියෝ එකක් ගන්න ඕනේ
බට් මෙයාලා ගියම නෑ. කොහොම හරි අවුවත් වැඩි ඒ වෙලාවේ චුට්ටක් විතර අවුව නෑ කිව්වට පස්සේ අවුව ආවා. ඊට පස්සේ කොහොම හරි අපි දෙන්න දැන් හෙවනටලා හිටියා ඒගොල්ලෝ යනකම්. දැන් පේනවනේ රියැක්ෂන් එක පොඩ්ඩක් විතර mood swings. කොහොම හරි යාලා ගියාට පස්සේ දෙන්නගම වීඩියෝස් උත් ෆොටෝස් උත් අරගෙන හිමීට පඩිපෙළ නගගෙන ඇතුළට ගියා කොත් බොරු. ඇත්තටම ඉක්මනට නැගගෙන ගියා. මොකද කියනවා නම් ඒ වෙද්දිත් අවුව තිබ්බ නිසා. මම මාරම කැමති මේ කලර් කම්බිනේෂන් එකට. ඒ කියන්නේ රෙඩ්, බ්‍රවුන්, එතකොට ග්‍රීන් කලර් මික්ස්ඩ් වෙච්ච කියුට් කෝසි ගාඩන් එකක් එක්ක තියෙන ප්ලේස් එකක්. මාරම ලස්සනයි. තව ස්ටැචුස් තිබ්බා. මම හැමදේටම මාරම ආසයි මන්ද නැහැ කියලා කොහමද මෙතන නිකන් අමුතු ඕල්ඩ් වයිබ් එකක් දුන්නා. ඒකට මම ගොඩක් කැමතියි. කොහොම හරි ඇතුළට ආවා. ඇවිල්ලා මේක ඇතුළ කූල් මාර ලස්සනයි. ඇතුළ මං ඉස්සරහට පෙන්නන්නම්. බෑග්ස් ටික තියලා අපි දෙන්න පිටිපස්සට ආවා. මෙතන ඒගොල්ලෝගේ ෆන්ක්ෂන් එකක් යනවා හෙට. මට මතක හැටියට අපි යාළුවෙන් අහුවම යාළුවා හෙට දානයක් තියනවා කියලා. දානයක්ද දන්සලද මොකක්ද එකක්. ඉතින් එයාලා ඩිස්ටර්බ් වෙන්නේ නැති වෙන්න අපි දෙන්න ආවා එළියට. එළියට ඇවිල්ලා චුට්ටක් වෙලා ඉඳගෙන හිටියා. හරි දැන් බලන්න මෙන්න මේක හරිද? oh my god මේ cute dogsලා දෙන්න. අනේ දෙයනේ මං යාළුවට මාරම ආසයි. හරි cute අනේ. මෙයා නෙමෙයි cute කිව්ව dogsලා හරිද? මේ ඉන්නේ මෙයා සසර කාලේ ඉන්නා වගේ ඉඳගෙන ඉන්නවා. ඇත්තටම කිව්වොත් ඒ වෙලාවේ චුට්ටක් විතර මටත් මහන්සි. ඒ නිසා මෙතන ෆෑන්ස් තිබ්බා. අපි දෙන බෑග්ස් තිබ්බ තැනින්ම ගිහිල්ලා ඉඳගත්ත චුට්ටක් වෙලා ෆෑන් එක යටින් ඉඳගෙන හිටියා පොඩක් කූල් එකේ. මේ ඉන්නේ මං කිව්වේ මේගොල්ලොන්ගේ අර ෆන්ක්ෂන් එකක් තියෙනවා කියලා. කොහොම හරි යාලා ලස්සනට ඩෙකොරේට් කර හිටියා මෙතන. මං යාලත් එක්ක ගිහිල්ලා කතා කරාට පස්සේ මං රික්වෙස්ට් එකක් කරා මං වීඩියෝස් හරි ෆොටෝස් හරි මොන හරි ගන්නද කියලා. සෝ එයාලා හා කිව්වා. බලන්න ඒ ඩෙකොරේෂන්ස් මාරම ලස්සනයි. යාලා මාරම හොඳයි හරිද? ඇත්තටම මාරම ලස්සනයි එතන ඇතුළ. ඊට පස්සේ එතන විතරක් ඉඳලා බෑනේ මුළු දවසම. ඒ හින්දා එළියට ආවා. ඩියා තියෙන්නේ දැන් යන්න දෙන්න. ඒයි වැටිලා මැරුණොත් එහෙම අපි දන්නේ. එන්න බැරි වුණත් ඔය පිටලා ඉන්න. ලොකු ප්‍රශ්නයක්. ඔව් පාරම කැඩිලා. ඒක තමයි අපි දෙන්න තිබ්බ ලොකුම ප්‍රශ්නේ. කොහොම හරි අපි දෙන්න ආවා. මෙතනට ආවට පස්සේ මෙතරම් ගත ෆොටෝස් වීඩියෝස් මිලියන ගාණක්. මොකද එක්කෙනෙක් විතර නෙමෙයි දෙන්නගෙම ගන්න එපයි. මෙතන වීව් එකත් මාරම කියුට් මාරම කොසි මාරම ලස්සනයි. මෙන්න මේ පිළිමේ. ඊළඟට අපි බලන්න යන්නේ පිළිමේ. අපි දෙන්නට අනිත් පැත්තෙන් උඩට නගින තිබ්බා. يعني අපි දෙන්න හිටපු තැනින් උඩට නගින්න තිබ්බා. but අපි දෙන්න ආයෙත් පාරක් කරාපු පාරෙම වටෙන් ආවා. කොහමරි වටෙන් ඇවිදිලා දැන් මේක බලන්න යන ගමන් තමයි පොඩ්ඩක් ඉන්න හොමින්. තාම පඩිපෙළ නගිනවා. ගොළු බෙල්ලෙක් වගේ නේ මං. ඔව් ගොළු බෙල්ලෙක් වගේ තමයි. ඕමින්ද තාම නගිනවා. තාම පඩිපෙළ නගිනවනේ චොට්ටක් ඉන්න. හරි. මේ තියෙන්නේ මෙන්න මේ පිළිමේ මම මොකක්ද කියන්න ඇත්ත වශයෙන්ම කියනවා නම් දන්නේ නැහැ. මොකද මෙතන වචන වගේක් තිබ්බා ඒවා කියව ගන්නත් බෑනේ. මොකද අපේ ලැන්ග්වේජ් එකක් නෙවෙයි. ඒ නිසා මම මොකුත් දන්නේ නැහැ. ඒ පිළිමේ තිබ්බ තැන view එකත් මාරම ලස්සනයි. මම දැන් 100 පාරකට වැඩිය කියන්නේ නැති view එක ලස්සනයි කියලානේ. මම දන්නේ oh my god දෙයනේ ඇත්තටම මාරම ලස්සනයි. يعني මට තේරෙන්නේ නැහැ. මම මේ nature එකට මාර ආසයි. හරිද? මේ vibe එක ගැන මට කියන්න වචන නැහැ. මාරම cute and මාරම cozy. ඇත්තටම cute අනේ. හරි. දැන් මම එකම වචනේ 100 පාරක් කිව්වා. කොහොම හරි ඊළඟට අපි යනවා next stop එකට. ඔන්න ඔය ඈත පේන චෑයක ගාවට. චෑයක ගාවට යන්න කලින් බලන්නකො මම යාළුවෙක්ව දැක්කා. හරි. එයාව ඉන්න පෙන්නන්න. මේ ඉන්නේ. මෙන්න මෙයා තමයි යාළුවා. කවුද කියන්න නම් දන්නේ නැහැ. මෙයා තමයි යාළුවා. වරදවා වටහා ගන්න එපා. මෙයා නෙමෙයි අර කලින් හිටපු ස්ටැචු එක. ඔයාලා පේනවාද? අර පිටිපස්සේ තියෙන්නේ. අන්න එයා ගැන තමයි මං කිව්වේ. හරිද? ඊට පස්සේ
almost මට track out දැන් හොඳටම track out මොකද මට poses නැහැ photos videos ගන්න පේනවනේ හොඳටම අවුල් දැන් මම මේ මෝඩියෙක් වගේ හැසිරෙන ගමන් තමයි සිටින්නේ කොහොමද මෙතන photos videos ගන්න කියලා පොඩ්ඩක් ඊළඟ clip එකෙන් මම ඔයාලට දෙයක් පෙන්නන්න මෙන්න මේක බලන්නකෝ ඔයාට බඩගිනි නම් කන්න මේ අයියෝ මේ එපා එපා බනාන දෙන්න චූඩි ජෝක් එකක් ගනි මං යාව චුට්ටක් ඇවිස්සුවා කියන්නේ ඇත්තටම මේ උතන ලයිට් කනෝ යට බනානාස් වගේ තිබ්බා අක්ක බනානාස් ගන්න කැමති නැහැ. ඉතින් ඒක පෙන්නලා මං යාව ඇවිස්සුවා. හරි. ඊළඟට මේ තියෙන්නේ අපි දෙන්න ගියපු ඊළඟ තැන මෙතන නම් ඇත්තටම කියුට් ලස්සනයි. මෙතන දාලා ඉන්න හිතුන්නේ මොකද වෙදර් එකටයි ඒ වගේම චුට්ටක් හවස් වෙලා මේ ඉන්නේ අපි දෙන්න. එතන මාරම කූල්. මොකද අවුවත් නැහැ. හරිම calm and quiet නෑ මිනිස්සු හිටියා කෑ ගහනවා ඒ නිසා මට voice in දාන්න බෑ මම කියන එක ඇහෙන්නේ නෑ එතන හොලකටත් එක්ක කොහොම හරි මෙතනත් photos මිලියන ගාණක් ගන්න ගමන් ඉන්නකොට couple එකක් හිටියා ඉතින් ඒ දෙන්නගේ cam එකෙන් මට අරන් දෙන්නකෝ photos කොහොම හරි ඒ දෙන්නටත් ඒ ටික අරන් දීලා මම ආයෙත් පාරක් අපි දෙන්නව රෙකෝඩ් කරලා dual cam දාලා දෙයනේ මෙතන මෝර ලස්සනයි හරිද මට කියන්න තේරෙන්නේ නෑ මට මෙතන දාලා එන්න හිතුන්නේ නෑ හැබැයි හොඳටම පරක් වෙලා නිසා අපිට එන්න වුණා. එන්න වුණා කිව්වට අපි එක තැනක් මගේ අල්ලන්නේ ආවේ මුලින්ම තියෙන තැන. මෙන්න මේ ලොකුම ලොකු බුදු පිළිමය. ඊට පස්සේ ගියා එතනට ගියාට පස්සේ මම විතරයි උඩට නැග්ගේ. උඩට නැග්ගා කියන්නේ මම දුවගෙන ගියා. මොකද මෙතනත් ෆොටෝස් වීඩියෝස් ගන්න එපයි මට දන්නවනේ පොඩි පිස්සුවක් තියෙනවා කියලා. ඉතින් හොඳටම මෙතනත් මා ලස්සනයි මෙතන ගොඩක් ලොකුයි හරිද මේ බිත්තියම හෙන ලොකුයි යන්නේ මටත් තරහ ලොකුයි මන් දන්නේ මට ඒක කියන්න තේරෙන්නේ නැහැ කොහොම හරි උඩට නගිද්දී කූල් වින්ඩ් එකත් එක්ක මාරම ෂෝයි මෙතන මන් දැන් මේ උඩට නගින ගමන් ඉන්නේ පොඩක් බයේ ඉන්නේ මොකද මෙතන ඇත්තටම කන්ස්ට්‍රක්ෂන් කරන ගමන් තිබ්බේ මට ෂුවර් නෑ උඩට යන්න පුළුවන්ද නැද්ද කියන සීන් එකේ ඒ නිසා ඉක්මනට දුවගෙන ගියා කොහොම හරි දුවගෙන ගියාට පාඩු නෑ මහන්සි වුණාට පාඩු නෑ පේනවනේ මගේ සතුට පොඩ්ඩක් විතර බයත් හිතුණා මොකද තාම හදන ගමන්නේ මෙතන ඒ වුණාට පේනවනේ මගේ මොනේ තියෙන සතුට කොහොම හරි එතනත් ටිකක් වෙලා ඉඳලා පල්ලෙහාට ඇවිල්ලා මෙන්න මෙතනින් ෆොරිනර්ස්ලා ටිකක් හම්බුණා එයාලත් එක්කත් ෆොටෝස් වීඩියෝස් අරගෙන and back to our place කියන්නේ ආයෙමත් පාරක් ටුක් ටුක් එකක් දාගෙන ආවා මම ඒව නම් මුකුත් වීඩියෝ කරේ නෑ හොඳටම මහන්සි මේ වෙද්දි හොඳටම හාස්‍යලා මට මතක හැටියට කොහමරි 6ත් පහු වෙලා හරිද 6:00ටත් ළඟයි ඒ නිසා අපි දෙන්නට යන්න තිබ්බ ලේසිම රූට් එකකින් ඉක්මනට බෝඩින් එකට යන්න ඕන නිසා මහන්සිත් එක්ක ඉතින් වටෙන් ඇවිදන් යන්න බැරි නිසා ලිෆ්ට් එක ඇතුළට නැග්ගා ලිෆ්ට් එක ඇතුළේ කවුරුත් හිටියේ නෑ ඉන්ඩීඩ් එතනත් පොඩි මෝඩ ආතල් ටිකක් ගත්තා අපි දෙන්න පොඩක් කියන තව ටිකකින් පෙන්නන්නම් මේ තියෙන්නේ ගන්නවා සුපිරි මාතල් එකක් කොහොම හරි අපි දෙන්න රැට කෑමත් අරගෙනම තමයි බෝඩින් එකට යන්නේ ඉතින් ඇවිදගෙන ගියා අපි යන්න ඕනේ පිටිපස්සටම ඒ නිසා අපි ගියා ඇවිදගෙන මෙන්න මේ අයුරින් අපි අනුගොඩත් කැම්පස් එක ඇතුලේ සෙනග මම මේ හරිය වොයිස් ඉන් දාන්නම් කියලා හිටියා ඔරිජිනල් ක්ලිප්ස් වල හැබැයි ඒ දාන්න වෙන්නේ නැහැ මොකද නිකන් මෙතන නිකන් කෑ ගහනවා වගේ මේ මැච් එකක් යනවා ග්‍රවුන්ඩ් එකේ මැච් එකක් යනවාද පුරුදු වෙනවද දන්නේ ෆයිනල් ක්ලිප් එකේවත් මම වොයිස් ඉන් දාන්නම් කියලා හිතුවා වොයිස් රෙකෝඩ් කරන්න නැතුව ඒ දාන්න විදිහක් නැහැ ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම එන්ජොයි කරන්න ඇති කියලා මේ අපේ ෆයිනල් ට්‍රිප් එකේ ෆයිනල් වැකේෂන් එක නෙවෙයි යන්නේ අපි දෙන්නා නම් හොඳටම එන්ජොයි කරා මාරම ෆන් ඩේ එකක් මාරම හැපි ඉතින් මං හිතනවා ඔයාලා මගේ වීඩියෝ එක මගේ vlog එක එන්ජොයි කරන්න ඇති කියලා එහෙනම් hope to see you all soon bye bye